අපි මේ පාර නත්තලට අපේ ළමයි වෙනුවෙන් මොන හරි කරන්න ඕනි. ඔව් ප්‍රින්සිපල් සර්. ගිය පාර අපි නත්තල් නාට්‍යයක් පෙන්නුවනේ. මේ පාර අපි මොකද්ද කරන්නේ? ප්‍රින්සිපල් සර්, අනේ සමා වෙන්න පොඩ්ඩක් පරක්කු වුණා. ඔය බලහන්කෝ ඉතින්. ගුරුවරයෙක් වෙලත් වෙලාවට එන්න බෑනේ රැස්වීමට. කොහේ ඉන්නද සර් මේ ඉස්කෝලේ ඇට්ටර කොල්ලන්ගේ වැඩත් එක්ක? ඇයි සපතපාල සර්ට මොකද උනේ? මං උදේ ඇවිල්ලා ඉස්කෝලේ බුදුගෙට ගියා බුදුන් ඇඳලා එන්න කියලා. බුදුන් ඇඳලා එද්දි මොකෙක් හරි මැරහැටි කොල්ලෙක් මගේ සපත් දෙක අරන් ගිහින් කොට්ටන් ගහේ එල්ලලා. පස්සේ ගල් ඇනි ඇනි උඩ පැන පැන ගිහිල්ලා සපත් දෙක දාගෙන දැන් මේ රැස්වීමට දුවන් ආවේ. මේ ඇට්ටර කොල්ල වගේක් ඉන්නවා සපතපාල සර්. අල්ලගත්ත වෙලාවක හොඳ දඬුවමක් දෙන්න ඕනි. හරි හරි. දැන් කියන්නකෝ අපි මේ පාර නත්තලට මොකද කරන්න කියලා. මේ පාර නත්තල ළමයිගේ ඇඟට දැනෙන්න දෙන්න ඕනි. එහෙනම් අපිස ඉස්සරහා ගේට්ටුව ගාව හොඳ වේවැලක් තියන් ඉඳලා එන එකාට පස්ස රත් වෙන්න දෙකක් දීලා සුබ නත්තලක් වේවා කියමු. එතකොට නම් ඇඟ හිරි වැටෙන්න නත්තල දැනේ. අනේ අම්මපා ඉතින් මෙහෙම සර්ලා ඇඟට දැනෙන්න කිව්වේ ළමයින්ට හොඳට මතක හිටින්න දෙයක් කරන්න ඕනි. ප්‍රින්සිපල් සර්ට පුළුවන් නම් නත්තල් සීයා වගේ හැම පන්තියකටම ඇවිල්ලා ළමයින්ව ටිකක් සතුටු කරලා යන්න. ඒක හොඳ වැඩක් වෙයි. මේ මම ඒකත් හොඳ අදහසක් හැබැයි. හරි අපි කතා කරගෙන ලස්සනට වැඩේ කරමුකෝ එහෙනම්. අම්මෝ බස් එකේ සෙනග බලහන්කෝ. පිටිපස්සෙන් නැගලා සපත්තු දෙක අතේ තියන් ඉස්සරහින් බැස්සේ. බස් එකේ මැද හරියට යද්දි සෙනග අස්සේ මිරිකිලා යනවා පොල් මිරිකනවා වගේ. උඹ මේ මගුලක් කියනවා. මං සීට් එකේ ඉඳගෙන කට අරන් බුදියන් එද්දි සුමනලතා මිස්ගේ බෑග් එක වැටුණා ගියාන් කොළ උඩට. අම්මෝ ගල් ගෙඩියකින් ඔලුවට ගැහුවා වගේ. බෑග් එකේ දාලා තිබ්බ කී ටැග් එක මගේ කටේ. තව පොඩ්ඩෙන් ඒක හිර වෙලා මැරෙනවා. ඊට පස්සේ මිස් කට උල් කරලා අහනවා රිදුන්නේ නේද පුතේ කියලා. මට ඒ වෙලාවේ කියන්න හිතුණා රිදුන්නේ මොලේ තැළුණා විතරයි. ඒක නිසා පන්තියට ආවහම මගෙන් ප්‍රශ්න අහන්න එපා කියලා. ඉතින් උඹ කියන්න එපැයි. බෑනේ බං. පන්තියේදී ගහනවා වගේ සෙනග ඉස්සරහා අල්ලගෙන ගැහුවොත් එහෙම ලැජ්ජයිනේ. සුබ නත්තලක් වේවා. බුදු අම්මේ මෙන්න ගොපළු යකා. අම්මේ අපේ බණ්ඩාර සර්ට කෙලිය නේද බෑග් එකෙන්? බණ්ඩාර සර් නැගිටින්න. මේ බණ්ඩාර සර්ුයි සපතපාල සර්ුයිනේ. ඈ මලහත් තිලව්වයි. ගස්කොපල්ලෝ දෙන්නෙක් වගේ පඳුරු අස්සින්නම් පැන්නාම අපි බය වුණා. කෙවිතක් අතේ තිබ්බ නිසා මං හිතුවේ ගොපළු යකා කියලා. අනේ සමා වෙන්න බණ්ඩාර සර්. බය වුණු පාරට බෑග් එකෙන් ගැහුවේ. හරි හරි කමක් නෑ ළමයිනේ. පොඩ්ඩක් හොම්බෙන් ගියා විතරනේ. කෝ වෙනදට ඉන්න අපේ සිකුරුටි මාමා. ඔය ඉන්නේ. අද සිකුරිටි මාමා තමයි පිනිමුවා. සුබ නත්තලක් ළමයි. මේ ඉස්කෝලේ උන්ට නම් මොලේ හොඳ නෑ. අන් දෙකක් හයි කරගෙන වැඩ කරන්න පුළුවන්ද? මම මේ කකුල් දෙකේ පිනිමුවෙක් දැක්කමයි බං. පිනිමුවාගේ තට්ටෙත් ඇවිල්ලා. පිනිමුවෙක් කිව්වට නාකි එළුවෙක් වගේ. හරි හරි. ඔන්න ඔය ළමයි දෙන්නට සුබ නත්තලක් වේවා. එසේම වේවා සර්. එසේම වේවා සර්. අම්මෝ මොකද්ද ළමයි කරන්නේ? ආපහු වැට්ටුවනි බණ්ඩාර සර්ව. ඉතින් බණ්ඩාර සර් අපිව බය කරලා නත්තලට සුබ පැතුවා. අපි සර්ව බය කරලා එසේම වේවා කිව්වා. සපතපාල ඔන්න ඕකව අල්ල ගන්නවා. මුන්ට අපිව දැන් විහිළුවක් වෙලා තියෙන්නේ. ඈ බට්ට දුවපන්. ඔහොම හිටපල්ලා. අයියෝ පැනගත්තනේ. දැන් ඉතින් කමක් නෑ. සපතපාල ඇවිල්ලා මෙන්න මේ මාව උස්සනවා. බිම පත බෑවිලා ඉන්න වෙලාවේ ඉස්කෝලේ මිස් කෙනෙක්වත් ආවොත් එහෙම වසන අවඩින්ගිරාවක් වෙන්නේ. බණ්ඩාරස අපි මෙහෙම හැංගිලා ඉඳලම සුබ පතන්න පනින්න ඕනිද? අපිට පුළුවන් ගේට්ටුව ගාව ඉඳන් කියන්න. එහෙම බෑනේ සපතපාල සර්. ප්‍රින්සිපල් සර් කිව්වනේ ළමයින්ගේ ඇඟට දැනෙන්න කියන්න කියලා. මෙහෙම කියද්දි තමයි ඇඟට දැනෙන්නේ. ළමයින්ගේ ඇඟට කෙසේ වෙතත් අපේ ඇඟට නම් දැනෙයි වගේ. ඊළඟට එන එකා බය වෙලා මොහොකින් දමලා හරිද දන්නේ. පේන තෙක් මානෙක කවුරුවත් නැහැ. ඉක්මනට පැනගනින්. මාටියා වෙන්දට වඩා උස් භූමියකට අද පතිත උනේ. මේ මොකෙද්ද මේ මගේ කරේ යන්නේ? ඈ බණ්ඩාර සර්. අඩේ බැහැපල්ලා බිමට. දෙන්නත් එක්කම තාප්පෙන් පනිනවනේ. හරි දැන් ඒක නෙවෙයි. මේ බණ්ඩාර සර්ුයි සපතපාල සර්ුයි පඳුරක් අස්සේ රිංගගෙන මොකද්ද කරන්නේ? හැංගි මුත්තම් කරනවද? අපි මේ උඹලව පුදුම කරන්න හැංගිලා බලන් ඉඳී. අපි නම් පුදුම වුණා කියන්නේ ජීවිතේට මෙච්චර පුදුම වෙලා නැහැ. අරූගේ කොණ්ඩේ ගහෙන් වැටුණු කපුටු කූඩුවක් වගේ. ඒක තමයි මුම් මේ තාප්පෙන් පැනලා යන්න හදන්නේ. මම මූට කිව්වා සර් ගේට්ටුවෙන් යමු කියලා. කොහෙද? මූට තාප්පෙ දිගේම බඩ ගන්න ඕනී කිව්වනේ. මූට ගේට්ටුවෙන් යන්න පුළුවන් වුණාට මට යන්න බෑනේ. මගේනේ කොණ්ඩේ වැඩි. එතකොට දැන් තම්සේ මොකටද තාප්පෙන් පැන්නේ? මම මුගේ තනියට පැන්නේ. මොකද ගිය සතියේ මගේ තනියට මූ තාප්පෙන් පැන්නනේ. ඒ මොකද? ඇයි ගිය සතියේ සර්ලා ගේට්ටුවේ ඉඳපු දවසේ මගේ කොණ්ඩේ වැඩිනේ. ඒක නිසා එදා තාප්පෙන් පැනලා තමයි ආවේ. මොනවද බං ඔය කියවන්නේ? අද තාප්පෙන් පැනපු හේතුව පැහැදිලි කරේ. නැත්තම් නිස්කාරණේ මාත් වැරදිකාරයා වෙනවනේ.
ඉතින් යකෝ උඹ දැන් කිව්වනේ ගිය සතියේ පැන්නේ උඹේ කොණ්ඩේ වැවිලා තිබ්බ නිසා කියලා. ඈ මං එහෙම කිව්වද? හත්ති ලව්වේ කිව්වනේ නං. කිව්ව නෙවෙයි කියුණා. මගේ කටට බ්‍රේක් නෑනේ. දෙකම එකයි බලන් ගියාම දුවපිය දෙන්නත් එක්කම ගිහින් එහා පැත්තේ තනකොළ ටික ගලවලා දානවා. අනේ බණ්ඩාරස මේ නත්තල් කාලේ නිසා අදට විතරක් මොන හරි කරන්න බැරිද? මෙහෙම දඬුවමක් දෙන්නේ නැතුව. නත්තල නිසා තමයි අර කොටන් කෑලි දෙකක් තියලා තියෙන්නේ. වෙනදට හිටගෙනනේ ගලවන්නේ. අද හිටගෙන ගලවන්න එපා. ඉඳගෙන ගලවපල්ලා. ඈ සුබ නත්තලක් ළමයි. මොකද මේ පන්තිය හැමතැනම හිම වැටිලා වගේ. යකඩෝ හිම නෙවෙයි මුන් මේ බත් වපුරලා. දෙයනේ පන්තියක හැටි බත් මුට්ටියක් විතර බිම. අනේ අම්මපා මුන්ට තාම කන්න තේරෙන්නේ නෑනේ. මේ වට්ටක්ක කෑල්ලක්ද කොහෙද මගේ මේ සුඩක් තියෙනවා. වනසිංහ මිස්. තම්සේ කොහෙද මේ හති දාගෙන දුවන්නේ? මං එහා පන්තියට ගියා කොස්ස ඉල්ලන් එන්න. ඇයි අපේ කොස්සට මොකද උනේ? ඒක කැඩුනනේ. කැඩුනා? යකෝ මේ ළඟදින ගෙනාවේ. අර එහා පන්තියේ මහත ජබ්බයක් ඉන්නේ මිස්. ගල් රෝලක් වගේ. කවුද? ඇයි මිස් අර කොල්ලෙක් ඉන්නේ හිපොපොටේමස් කෙනෙක් වගේ. අර මහත ළමයා. ඉතින් අන්න ඒක ඊ අපේ පන්තියට ආපු වෙලාවේ ලිස්සලා වැටුණානේ. බිල්ඩිමට උල්කාපාතයක් වැටුණා වගේ හෙල්ලිලා ගියා. පස්සේ ඌව උස්සන්න මාර ගේමක් දුන්නේ. බැරිම තැන ඒකව උස්සන්න කියලා ඒකගේ පස්ස යටින් කොස්ස දාලා ලීවරයක් ගැහුවා විතරයි. පටස් ගාලා කොස්ස කඩලා ගියානේ. අයියෝ මොනව කරනවද මන්ද? දැන් ඉතින් අලුත් කොස්සක් ගන්න එපයි. ඊට පස්සේ අර ළමයාව එක්කන් ගියේ කොහමද? ඌව කෙලින් කරන්න බෑ මිස්. බැරල් එක වගේ බිම දිගේ රෝල් කරගෙන ගිහින් එහා පන්තියෙන් දාලා ආවා. අනේ මන්ද මේ ළමයි නං මිස් ඔය බඩ තඩියගෙන් ඕක අහන්න එපා හොඳේ. මං කිව්වේ කියලා දැනගත්තොත් එහෙම ඕක ඇවිල්ලා මාව දෙකට නවලා කිහිල්ල ගහන් යයි. හරි හරි දැන් මේ පන්තිය අතු ගාලා දානවා. බලනවා හැම තැනම බත්. කුකුල්ලුන්ට කෑම දාලා වගේ. වනසිංහ මිස්. සෝමසිරි ඕක පන්තියට ගේන්න. ඔන්න ළමයි මං ගානේ ඔයාලට පොඩි නත්තල් තෑග්ගක්. හානේ නත්තල් ගහක්. අඩේ මරුනේ. තැන්ක් යූ වනසිංහ මිස්. මාටින් කොල්ලෝ අතු ගානවා වගේ. වනසිංහ මිස් උදෙන්ම දඬුවමක් දුන්නද? හොඳ වැඩේ උඹට. අතු ගානවද? නෑ මම මේ කුඹුරු කොටනවා. කුඹුර හාගන්න හොඳ මීහරකෙක් නැතුව ඉන්නේ. එනවද හාන්න? මූ යකෝ. මම මේ අත් දෙකේ පොට යනකම් අතු ගාලා එපා වෙලා ඉන්නවා. ඒ ඇස්සේ විකාර අහනවා. අපේ උන්ට කන්න විතරයි පුළුවන්. අන්තිමට අස් කරන්න එකෙක්වත් නැහැ. අනිත් දවසේ එකෙක් හරි බත් හලහන්කෝ බලන්න. හලපු එකාටම කවනවා ඒ ටික. දැන් කොහෙටද අප්පා මේ බත් ටික දාන්නේ? අම්මෝ මිස්, ඔන්න අතු ගාලා ඉවරයි. මේ කුණු ටික කොහෙන්ද මිස් දාන්නේ? ඒකත් මගෙන් දහන්නේ. ඔය ටික දාපන් මගේ බෑග් එකට. ඉන්න මිස්. මොකද්ද ඔය කරන්න හදන්නේ? කුණු ටික මිස්ගේ බෑග් එකට දාන්න හැදුවේ. අනේ අම්මේ මාටින් මගේ යකා උස්සන්න නැතුව ඔන්න ඔය ටික ගිහිල්ලා කුණු කොට්ට දාලා එනවා. බෑග් එකට දාන්නලු එපාලු. මොනවා කියනවද මන්දා? කවුද යකෝ මේ අස් කරලා ඉවර වුණාට පස්සේ ගහක් උස්සන් ඇවිත් පන්තියෙන් තියලා තියෙන්නේ? මුන්ට නම් පිස්සුද කොහෙද? ඒ ගමන මේක කොස්සයි කුණු ටිකයි මෙතන තියලා ගිහිල්ලා. මොන જાතියක ළමයෙක්ද මන්දා? කෝ යකෝ නත්තල් ගහ. ළමයිනේ කෝ නත්තල් ගහ. මං දැක්ක මාටින් එළියට ඇදගෙන යනවා. මොකක්? එළියට ඇදගෙන ගියා? මාටින් මොන අටමගලයක්ද ඒ කරේ? මේ අස් කරාට පස්සේ මොකෙද්ද එකේ ගහක් උස්සන් ඇවිල්ලා පන්තියට. මං ඒක ජනේලෙන් එළියට දැම්මා. පඩි පෙළ දිගේ ඇදගෙන යන්න බෑනේ මිස්. මං ටක් ගාලා පහලට ගිහිල්ලා ඒක කුණු කොටට දාලා එන්න. සුබ නත්තලක් හැමෝටම සුබ නත්තලක්. යකෝ ඒ වනසිංහ මිස් අපිට ගෙනාපු නත්තල් තෑග්ග. නත්තල් තෑග්ග? අනේ මේ බොරු නොකිය හිටපන්. තෑගි අරන් එන්න වනසිංහ මිස් නත්තල් ආච්චිද? බොරු නේද කිව්වේ? අනේ ඒක බොරුවක් කියපන්කෝ. කන. ගොනෙක් උනාට ඔය වගේ ගොන් වැඩ කරන්න එපා. ගොන්නාම්බා. අනේ නත්තල් ගහ කැඩුනක් දන්නේ. බෝධිලිමෙක් වගේ ඔතන බලන් ඉන්න නැතුව එනවා යන්න. මේ එනවා මිස්. ජොනියා වරෙන් යන්න. උඹේ ගොන් වැඩ නිසා පුදුම වදයක් තියෙන්නේ. අර බණ්ඩාරසේව මොකද බං ඇදගෙන දුවන්නේ? ෂුවර් එකටම කොහේ හරි පඳුරක් අස්සේ රින්ගන් ඉඳලා කවුරු හරි අල්ලන් ගහන්න නැති නිත්‍යාවෙක් කියලා. අර තියෙන්නේ නත්තල් ගහ. ඔන්න වෙලාව හොඳ නිසා නත්තල් ගහ යහතින් තිබ්බා. දැන් ඔයාලා මේක සරසන්න ඕනි. තරිඳු පුතේ මෙහෙ එන්න. ඇයි මිස් කචාගරේ? සපතපාලස ගාව තියෙනවා නත්තල් සැරතිලි දාපු නත්තල් ගහේ පෙට්ටියක්. හොඳ පුතා වගේ ගිහිල්ලා අන්න ඒක ඉල්ලන් එන්න. තරිඳු ඒක ගෙනාවට පස්සේ හැමෝම එකතු වෙලා ඒකේ තියෙන දේවල් නත්තල් ගහේ එල්ලලා නත්තල් ගහ ලස්සනට සරසන්න.
මං එතකම් පොඩ්ඩක් ඔෆිස් එකට ගිහින් එන්න. ප්‍රින්සිපල් සර්ගේ පුදුම කිරීමට අපේ පන්තියේ ළමයි ලෑස්ති. කවුරුත් හිතන්නේ අද මෙහෙම පුදුම කිරීමක් වෙයි කියලා. හරි එහෙනම් මට යන්න තව පන්ති දෙකක් තියෙනවා. මං ඒ දෙකට ගිහිල්ලා වනසිංහ මිස්ගේ පන්තියට එන්නම්. හරිද ළමයි? නත්තල් ගහ සැරසුවද? ඈ මේ මොනවද යකෝ මේ එල්ලලා තියෙන්නේ? නත්තල් ගහ නිකන් ගරාජ් එකකට යවලා වගේ. තරිඳුව ගෙනාපුවා තමයි එල්ලුවේ මිස්. තරිඳු මෙහෙනම මොනවද මේ උස්සන් ඇවිල්ලා තියෙන්නේ? යමයමනසේ ඕව යමයි දුන්නේ. මොකක් කිව්වා? මෙලෝ මගුලක් තේරුන්නේ. සපත පාලස ඕව තමයිලු දුන්නේ. මොනවා? ගිහින් සපතපාලසයට එන්න කියන්නේ. මොනවද සපතපාලස මේ එවලා තියෙන්නේ? මේ ළමයා ඉල්ලපුවා තමයි එව්වේ. තරිඳු ඔයා සපතපාලසගෙන් මොනවද ඉල්ලුවේ? නැග්ගලමේ වෙච්චි ඉල්ලුවේ. ඔය කිව්වේ නට් ගලවන පෙට්ටියනේ ඉල්ලලා තියෙන්නේ. ඉතින් කබඩා කාමරේ නට් ගලවලා දාලා තියෙන පෙට්ටිය දුන්නා. අයියෝ නට් ගලවන පෙට්ටිය නෙවෙයි සපතපාලස. මේක ඔය ඉල්ලන්නේ නත්තල් ගහේ පෙට්ටිය. තේරෙන්න කියන්න එපා ඉතින්. මං නත්තල් ගහේ පෙට්ටිය නම ඉන්නුවේ. මෙයාගේ කම්මීරිජ ගොයිද? මොනවද මේක කුටු කුටු ගාන්නේ? මට බයිනවද කොහෙද වනසිංහ මිස්? නෑ වෙන මොන හරි කිව්වේ. මට තේරුණෙත් නෑ. මෙයා වද දේනුන් නැත්තේ. නැත්තම් මේ ගොම් මෝජ ෂර්ගෙන් බේරුමක් වෙන්නේ. මේක බනිනවා වගේමනේ මට ඇහෙන්නේ. සොපොන් නත්තල් ගහේ පෙට්ටිය හරියට අරන් ආවද? ඔව් මිස් ගෙනාවා. හරි මේ ටික එහෙනම් එල්ලලා නත්තල් ගහ ලස්සනට හදාගන්නකෝ. අපේ මේකේ තියෙන ලට්ටපට්ට ගොඩ ඔක්කොම එල්ලුවාම ලස්සනට තියෙයි. වයරින් වැඩ ටික මම බාර ගන්නම්. උඹලා දන්නවනේ මම වයරින් වැඩ වලට වැඩ කියලා. ලයිට් ටික දාලා දෙන්නම් තොට ළඟ තොරණ වගේ. මොකද්ද ඒ සොස් ගාලා සද්දයක් ආවේ? අම්මේ ඔය වයර් කෑලි ටික මට දීලා උඹ උඩට නැගපන්කෝ. මම පෙන්නන්නම් මොකද්ද සොස් ගෑවේ කියලා. ඔන්න බලන්නකෝ සඳමාලි. හදලා ඉවරුණාට පස්සේ මේකේ ලස්සන මේ මාටින් වැඩකට අත ගැහුවා කියන්නේ දන්නවනේ ඉතින්. අපෝ ඔව් දන්නවා. අම්මේ යකෝ නත්තල් ගහ සරසන්න කිව්වහම උඹ මෙතන සර්කස් පෙන්නනවද? නෑ මේ බට්ට මට සොස් ගාන එක පෙන්නුවා. හරි බට්ට මං දැක්කා හොඳේ. උඹ සොස් ගානව දැක්කට ඩෝන් ගානව දැක්කේ නෑ නේද? වරෙන් පෙන්නන්න. කෝබන් අර එල්ලන්න තිබ්බ උල්ලුල් එක. අර උල්තරුව නේද? අනේ මන්ද යාළුවා. මේ කොහේ හරි තියෙනවා දැක්කා. වනසිංහ මිස් ළමයි දන්නේ නේද මං නත්තල් සීයා කියලා? නෑ ප්‍රින්සිපල් සර් කවුරුත් දන්නේ. අපෝ උදේ පාන්දර හිඟන්නේ. මේ අපේ සික්කට කියලා තියෙනවනේ හිඟන්න ඉස්කෝලේ ඇතුළට ගන්න එපා කියලා. යංකෝ කැන්ටිම ගාවට මං ගානේ වණ්ඩුවක් කාලා තේකක් බොමු. සෝමපාල මේ හිඟන්නෙක් නෙවෙයි ප්‍රින්සිපල් සර්. හත්වලා මේ ප්‍රින්සිපල් සර් මොකද මේ රැවුල වවලා වැද්දෙක් වගේ. මං හිතුවේම හිඟන්නෙක් කියලා. මම මේ නත්තල් සීයාට ඇඳලා බොල ඉන්නේ. උඹට ඇස් පේන්නේ නැද්ද? නත්තල් සීයා ප්‍රින්සිපල් සර්ව දැක්කහම නිකන් මන්ද පෝෂණය හැදුණු හිඟන්නෙට්ට පොල්ලෙන් ගහලා වගේ. අනේ මේ නිකන් හිටහන්. අපි මේ යනවා ළමයින්ට තෑගි බෙදලා දෙන්න. ඒකනම් හොඳ. ළමයි සතුටු වෙයි. මාටින් යාළුවා අර උල්තරුව දැක්කද ගහේ එල්ලන? මං දැක්ක උලක් නෑ බං. මෙන්න මෙහෙ වරෙල්ලා වනසිංහ මිස් නැති වෙලාවේ සින්දුවක් ගහන්න. හරි එහෙනම් ලෑස්ති වෙන්න. කිව්ව ගමන් පන්තියට කඩාගෙන පනිමු කට්ටිය පුදුම වෙලා යන්න. ඔහොම පොඩ්ඩක් හිටහල්ලා මං දොර වහලා එන්න. නැත්තම් ඔෆිස් එකට සින්දු කියන වෙහේ. හරි යමු. හැමෝටම සුබ නත්තලක් වේවා. අම්මේ හත්වලාමේ බණ්ඩාරස. මගේ නහය ඉවරයි. පන්තියට යනකොටම මොකෙද එකෙක් දොර වැහුවනේ. දැන් නිකන් ඔළුව වටේට පිනිමුවෝ කැරකෙනවා වගේ. මේ ඉක්මනට බණ්ඩාරසව අරන් යම් ප්‍රථමාධාර කාමරයට. අම්මෝ මේ බණ්ඩාරසගේ බර වල්ලූරෙක් වගේ. මගේ ඔලු ගෙඩිය. ඔය බලාගෙන වටන්න එපා. මේ මිනිස්සයාගේ තට්ටේ පැලේ. ඔයාලා යන්නකෝ අර වැඩේට. මට පුළුවන් බණ්ඩාරසව එක්කන් යන්න. අපි යමු ප්‍රින්සිපල් සර්. ගිහින් අර ළමයි ටිකව පුදුම කරමු. අපි ළමයි පුදුම කරන්න කලින් ළමයි අපිව පුදුම කරනවනේ. උලත් එකයි පිලත් එකයි. පිනත් එකයි අපිත් එකයි අපි හැමදා ජොලියේ ඉන්නවා. උඹලා කොහෙද ඔය පන කඩාගෙන දුවන්නේ? දෙයියෝ දනී අපි නොදනී මෙන්න බොලේ කවුද ඇවිල්ලා? කවුද යකෝ මේ රැවුලා? අම්මට සිරි වනසිංහ මිස්. මූ යකෝ ගුරුමේසි උඩ නැගලා සින්දු කියනවා. මට මූට දෙන්න පුළුවන්? ප්‍රින්සිපල් සර් තරහ ගන්න එපා. ඔයා දැන් නත්තල් සීයානේ. මං ඒක තමයි මේ දත්මිටි කාගෙන ඉවසන් ඉන්නේ. නැත්තම් මූට දෙන්නේ තෑගි මල්ල ඔළුවේ හිටින්න. මාටින් ගිහින් ඉඳ ගන්නවා. හරි මිස්.
මොකද්ද මේ පෑගෙන්නේ? මේන් අරුගේ උල්ටරුව බිම වැටිලා. මාටින් එකපාරක් කිව්වහම ගිහින් ඉඳගන්නමකෝ. හරි හරි මිස් මේ යනවා. හෝ ඔන්න නත්තල් සීයා ආව ඔයාලව පුදුම කරන්න. ඈ මේ නත්තල් සීයද බං? මාස ගානකින් කන්න හම්බෙලා නෑ වගේ. ඔන්න ළමයිනේ නත්තල් සීයා ඔයාලට තෑගි ගෙනාවා. හානේ නත්තල් සීයා ළමයින්ට තෑගි ගෙනල්ලා. අඩේ මරුනේ. හෝ ඔන්න අල්ලගන්න හැමෝටම තෑගි. හිත් එක්කින් යකෝ මේ टोपीනේ. මේවා බෙදන්නද බං අර තඩි මල්ලක් උස්සන් ඇවිත් තියෙන්නේ. අනේ මට හම්බුනේ නෑනේ. අනේ නත්තල් සීයේ මටත් ටොපි ඕනි. අනේ මටත් දෙන්නකෝ. මෙන්න අල්ලගන්න. මොකද බං තටමන්නේ? ඔබිය ඉර වුණා. අරු ටොපියක් ඉර කරගෙන. ඈ අනේ මන්ද මූණන් මූ මේක හිර කරා මැරෙයිද දන්නේ. හෙට පත්තරේ ගියොත් එහෙම ටොපියක් හිර කරා මැරිලා කියලා වසනව නිංගිරාවක් වෙන්නේ. ජොනියා අර පන්තියේ පිටිපස්සේ තිබ්බ පුටු කකුල අරන් වරෙන්. මාටින් ඔය මොකද්ද ඔය කරන්නේ? සුපුන්ව මේසේ හරහට දාලා පුටු කකුලකින් තඩි බාන්නේ. මූ මේ ටොපියක් හිර කරගෙන මිස්. හරි එහෙනම් ළමයි තෑගි රස විඳින්නකෝ. මම පොඩ්ඩක් ඉඳගෙන ඉන්නම්. බුදු අම්මේ ප්‍රින්සිපල් සර් නෑ මේ නත්තල් සීයේ මොකද උනේ? අයියෝ පස්සට උල තිබ්බ වගේ රිදෙනවා. මොකාද මේ තරුව ගුරුපුටු උඩින් තිබ්බේ? අර නැති වුණු උල්ටරුව. උඹ නේද ඒක ගුරුපුටු උඩින් තියලා ආවේ? කවුද බං දන්නේ නත්තල් පප්පා ඒක උඩ ඉඳගනී කියලා? අනේ වනසිංහ මිස් මේක ගලවන්නකෝ. මේක ඇද්දට එන්නේ නත්තල් සීයේ ඉර වෙලා. කොහොම හරි ගලෝපල්ලා. අයියෝ රිදෙනවා. හරි තව ටිකයි. ඈ යකෝ මේ ප්‍රින්සිපල් සර්නේ නත්තල් සීයා වගේ ඉඳලා තියෙන්නේ. ඔන්න ගැලෙව්වා මිස්. අනේ උල්ටරුව මං හැමතැනම හෙව්වා ඕක. ජොනි යාළුවා ඕක දෙන්නකො නත්තල් ගහේ එල්ලන්න. සුපුන් ඔය කොහෙද ඔය තලගොයෙක් වගේ නත්තල් ගහ දිගේ බඩ ගන්නේ? මං උල්ටරුව එල්ලලා එන්නම් මිස්. මේ විකාර නැතුව මෙන්න මේ බහිනවා අඬු කඩා ගන්න නැතුව. ප්‍රින්සිපල් නත්තල් සීයේ තව ඉතුරු වෙච්ච තෑගි මුකුත් නැද්ද? තෑගි හිටහම් පොඩ්ඩක් නැකිට ගන්නකන් තොපිට තෑගි බෙදන්න. අම්මේ මගේ කොන්ද.